හෙල්ලෝ බොයිස් ඔයගොල්ලොත් අදත් එක්කාව කරගන්න මයි YouTube චැනල එකට චන්නමනිිය YouTube චැනල එකට අද ගෙන හැලතිෙන ටිකක් විශේෂ වීඩියෝ මොකද මේ YouTube එකේ සාමාන්‍යෙන් සිංහලෙන් චන්නමාලු ප්‍රයා කරගන්න කොහොමද කියලා කියල දෙන්න ඇත්තනකොත් ඒක සංකීර්ණවට කියන්නේ ටිකක් ක්‍රිස්ක හත් තියෙන ටිකක් අමාරු වෙලා එහෙන අපි වැඩි කතා නැතුවයන් වීඩියෝ එක. පළවෙනි ක්‍රමය තමයි ඕගොල්ලන්ට පුළුවන් ස්නේකෙට් මාළු දෙන්නේ කර මම කලින් වීඩියෝ එකේ ගෑනු පිරිමි හොයාගෙන ඉවරලා මේල් ෆීමේල් හොයාගෙන ඉවරලා දෙන්න ටිකක් වෙන් කරලා ඉවරලා ටික දවසක් ඒ කියන්නේ ගන්න කොහොමද පොඩි කාලේනේ අඟල් 2-3 වගේ කාලේ තමයි ඔය ගොඩක් ස්නේකෙට්ලා මේ ගන්න ගොඩක් කට්ටිය. ඒ ස්නේකෙට් මාළු ඩෝෆ් ස්නේකෙට් නම් අඟල් 4-5ක් වගේ ලොකු වෙනකන් වෙනම ටැංකි දෙකක හදලා ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ එක ටැංකි එකේ කියන්නේ ටිකක් පොඩි ඒ කියන්නේ අර ලොකු අඩි 3-4 නැතුව අඟල් 4 වගේ මාළු දෙන්නෙන් නම් අඩි දෙකේ අඩිය ටැංකියක් වගේ දෙකට බෙදලා ඉවරලා කියන්නේ මැද්දෙන් අර මොනවද අර ක්ලිප් වර්ගයක් තියෙන්නේ මාළු ටැංකියට ගහන මේ මොනවද නම් මතක නැහැ මට මේ අන්න ඒක ගහලා ඉවරලා ට්‍රාන්ස්පරන්ට් වීදුරුවක් ගහන්න. ඒ කියන්නේ මාළු දෙන්නට හොඳට දෙපැත්ත පේන්න ඕනේ. ඒ කියන්නේ අනිත් එක මාළුවෙට මේල් මාළුවට ෆීමේල් මාළුව පේන්නත් ඕනේ. ෆීමේල් මාළුවට මේල් මාළුව පේන්නත් ඕනේ. එහෙම වෙන් කරලා ඉවරලා හයිඩින් ස්පොට් ටිකක් දාලා ඉවරලා දෙපැත්තටම මාළු දෙන්න දාලා තියන්න පුළුවන්. අඟල් 5 විතර ලොකු වුණාම එහෙම දාලා තිබ්බහම ඔයගොල්ලන්ට පෙයා වෙලා නැහැ. ඒ කියන්නේ මේ දෙන්න කැමති නම් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඒක මේල් මාළුවයි ෆීමේල් මාළුවයි අර ඩිවයිඩර් ග්ලාස් එක තියෙන. ඒ කියන්නේ බෙදපු ග්ලාස් එක අන්න ඒක ගාවට වෙලා දෙන්න දෙපැත්තට වෙලා මේ ඉන්නවා යටට වෙලා. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි මාළු දෙන්නගේ ඇග්‍රෙසිව් කලර්ස්. ඒ කියන්නේ ඩාර්ක් කලර්ස් නැතුව සාමාන්‍ය පෙනුමට ඉන්නවා. ඒ කියන්නේ වීදුරුවට කොටා ගන්න. ඊට පස්සේ අර දන්නවනේ කොහොමද ස්නේක් හෙඩ්ලා මේ ඇටැක් කරනකොට ඉන්න විදිය. අන්න එහෙම නැතුව දෙන්නට දෙන්න ග්ලාස් එකේ ඇතිල්ලීගෙන යනවා. ඒ වගේ ඒවා මේ පේනවා නම් ඒ මාළු දෙන්න පෙයා වෙලා. ඊට පස්සේ කරන්න ඕනේ ඒ ඩිවයිඩ් එක අයින් කරලා ඒ ටැංකියෙම ටික දවසක් තියන්න. මොකද මං ගාව හිටියා පෙයා වෙච්චි කොළ කණයි ජෝඩුවක්. ඒ කියන්නේ මං ගත්තේ කලින් පෙයා වෙච්චි දෙන්නේ. ගෙන හැපුවම මං ඉවරලා වෙනම ටැංකියකට දාලා ඉවරලා දෙන්න කොටාගෙන එකෙන් මැරුණා. ෆීමේල් මාළුව මේල් මාළුව ඉතුරුනා. ෆීමේල් මාළුව මැරුණා. ඒ හින්දා ඩිවයිඩ් ග්ලාස් එක අයින් කරලා ඉවරලා මාසයක් වගේ ඒ ටැංකිය තියන්න. නැත්නම් ඔයගොල්ලෝ සෙටප් එක කරලා ඉවරලා ඒක දෙකට පිටලම දැම්මක් කමන්න. දෙවෙනි ක්‍රමය තමයි ඒ කියන්නේ මාළු ෂිප්මන්ට් වලින් එනකොට එහෙම අඟල් 2-3 මාළු ගොඩක් එනවා. මේකෙන් තමයි ලංකාවේ මං හිතන විදිහට නම් ගොඩක් ස්නේක් හෙඩ් මාළු පෙයා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෙයා ඉන්න කට්ටියගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඉන්නවා නම් එහෙම තමයි ගොඩක් පෙයා වෙච්ච කට්ටිය ඉන්නේ. එතකොට කරන්නේ ෂිප්මන්ට් එක අරගෙන ඉරලා ගොඩක් මාළු ගන්නවනේ. ඒ කියන්නේ සෙලර්ස්ලා ගොඩක් මාළු ගන්නවා 10ක් 15ක් 20ක් 30ක් වගේ ගන්නවා. ඊට වැඩියෙන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ 20 30ම වෙන් කරලා දාන්න නෑ මුලින්ම. මොකද පොඩි කාලේ ස්නේක් හෙඩ් මාළු කොටා ගන්න නෑ. ටිකක් අඟල් 3-4 පහ වෙනකොට තමයි කොටා ගන්න බලන්නේ. එහෙම මාළු 30ක් 40ක් එක ටැංකියක ඉන්නකොට ෆීමේල් මාළු 20ක් හිටියත් මේල් මාළු 20ක් හිටියත් 40 කොහොමද 150 50 වගේනේ කොහොමද බෙදෙන්නේ. අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන්. ඒක අවුලන්නේ. එහෙම දාලා තියනකොට අඟල් 4 විතර ලොකු වෙනවා. ඒ කියන්නේ සමහරලාට ඔක්කොම විකිනෙන්නත් පුළුවන්. විකිනෙන්න නැතුව ඉතුරු වෙනවා සමහර වෙලාවට. දැන් ටික කාලයක් යනවනේ විකිනෙන්න. ඒ විකිනෙන්න යන කාලය අතරතුර සාමාන්‍ය ස්නේක් හෙඩ් මාළු පෙයා වෙනවා. ඒ කියන්නේ අඟල් 4-5 පෙන්නාම පෙයා වෙනවා. මොකද ඒකේ ගොඩක් ඉන්නවනේ. ගැහණු සත්තු ගොඩකුයි පිරිමි සත්තු ගොඩකුයි. එතකොට එක පිරිමි සතෙක්ට පුළුවන් Tamanට ඕනේ ගැහණු සතාව තෝරගන්න. නැත්තම් ගෑනු සතෙක් ඒ කියන්නේ ගෑනු සතෙක්ට තව කැමති පිරිමි සතෙක් තෝරගන්න පුළුවන්. සත්ත්ව ලෝකේ වුණත් මෙහෙමයි සීන් එක. අපේ ලෝකේ වගේම තමයි. අපි දැම්ම ඵලියට අර මං පළවෙනි ක්‍රමය කිව්වේ. ඒක දැම්ම ඵලියට ගොඩාක් සාර්ථක නැහැ. මොකද සමහර අවස්ථාවලදී ස්නේක් හෙඩ් මාළු දෙන්න ගැලපෙන්නේ නැත්තම් කියන්නේ මේල් සතා ෆීමේල් සතාට කැමති නැත්තම් ෆීමේල් සතා මේල් සතාට කැමති නැත්තම් පෙයා වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කරන්න ඕනේ මාළු මෙහෙම පෙයා එක හදාගන්න ටිකක් අමාරුයි වැඩි. සාමාන්‍ය ස්නේක් හෙඩ් මාළු හදන්නේ අපි එක එකනේ. පෙයා හදන්නේ බ්‍රීඩ් කරන්න ඕනේ වුණාම. මේ හින්දා ටිකක් සංකීර්ණ වැඩක් තමයි ස්නේක් හෙඩ් මාළු පෙයා කරගන්නවා කියන එක.
පළවෙනි ක්‍රමය කියපු විදිහට මං කිව්වනේ අරහම් බෙදලා කරලා දෙන්න තියන්න කියලා. ඒක එහෙම පෙයා වුණ නැති වුණොත් ගෑනු සතා මාරු කරලා පිරිමි සතා මාරු කරලා එහෙම බලන්න. එහෙම හරියන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයේදී එහෙම මාරු කරන්න මුකුත් නැහැ. මේක ටිකක් සරලයි. ඒ වුණාට ගාන වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය ස්නේක් හෙඩ් ඔෆ් ස්නේක් හෙඩ් ඒසියාටිකා වගේ නම් 1800ක් වගේ එනවා 1200ක් 1800ක් වගේ එනවා පොඩි අඟල් දෙක තුනේ පැටව. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් ඔය ෂිප්මන්ට් කරන තැන හිම ඒ කියන්නේ ෂිප්මන්ට් ගෙනහැල්ලා ඉවරලා විකුණන සෙලර් කෙනෙක් ගෙම්ම ජෝඩුවක් මිලදී ගන්න. ඒ කියන්නේ කන්ෆර්ම් පෙයා කට්ටියක් ගණන් වැඩි. ඒ වුණාට අර අපි දෙන්නේ අරගෙන ඉවරලා පෙයා කරගන්නවට වඩා මේ ක්‍රමේ සාර්ථකයි. මෙහෙම හැදිච්ච පෙයා ඒ කියන්නේ කැඩෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඊට පස්සේ මෙහෙම ගොඩක් ස්නේක් හෙඩ්ලා ඉන්නකොට ඔයගොල්ලන්ට පුළුවන් කන්ෆර්ම් පෙයා එකක් තෝරගන්න. තුන්වෙනි ක්‍රමය තමයි ඔයගොල්ලන්ට පුළුවන් මාළු 3-4ක් ගන්න. ඒ කියන්නේ මේල් සත්තු දෙන්නයි ෆීමේල් සත්තු 3 වගේ එහෙම ගන්න පුළුවන්. පොඩි කාලේදී ගන්න. ලොකු කාලේදී අරන් වැඩක් නැහැ. ලොකු කාලේ කොහොමද පෙයා කරන්න අමාරුයි. පොඩි කාලේදී කියන්නේ අඟල් දෙක තුනේ කාලේදී අරගෙන ඉවරලා ඔක්කොම අඩි 4 වගේ ටැංකිය එක දාලා තියන්න. මෙහෙම දාලා තියනකොට සාමාන්‍යයෙන් අර යෝනියට ආවම ඒ කියන්නේ යම් ඒජ් එකට ආවම මාළු පෙයා වෙනවා කොහොමද. හැබැයි මේකේ අවාසියක් තමයි සාමාන්‍යයෙන් එකෙක් දෙන්න පෙයා වුණොත් එහෙම පහක් ගෙනාවත් ඔයගොල්ලෝ 3 දෙනෙක් ඉතුරු වෙන දෙන්න පෙයා වුණොත් අනිත් 3 දෙනාගෙනුත් දෙන්න පෙයා වුණොත් හොඳයි. වෙලාවට වාසනාවට. අවාසනාවට එහෙම පෙයා වුණ නැති වුණොත් ඒ කියන්නේ එක පෙයා එකක් විතරක් හැදුනොත් ඒ මාළු 5 දෙනාගෙන් ඒ පෙයා එක වෙලා අනිත් ඒවාම මරන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒකේ ටිකක් රිස්ක් එක වැඩි. ඒ වගේම අරහම තමන් කැමති මාළුව තෝරගන්න දුන්නහම මාළුවට ඒ පෙයා එකේ බොන්ඩ් එක ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් කැරෙන්න තියෙන සම්භාවිතය ගොඩක්. හතරවෙනි ක්‍රමය තමයි ලංකාවේ ස්වභාවික පරිසරයේ ඉන්න ස්නේක් හෙඩ්ලා නම් ඒ කියන්නේ මං කියන්නේ මෙහෙම අල්ලලා විකුණන්නේ එහෙම කියලා. සාමාන්‍ය හදනකොට මෙහෙම කරන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝ ස්නේක් හෙඩ් මාළු පෙයා එකක් පරිසරයෙන් ගන්නවා කොහොමද ගන්න පෙයා එකක් ගන්නවා නම් පැටව ගස්සන්නනේ. එහෙම පැටව ගැස්සුවාම ඔයා ගත්ත එකේ පාළුව පියවන්න. ඔයා පැටව ගන්නාම පැටව 150ක් විතර විකුණනවා නම් විකුණලා කාට හරි දෙන කට්ටියට දෙනවා නම් දීලා ඉවරලා ඉතුරු 50 දෙනා සාමාන්‍ය ස්වභාවික පරිසරයට පොඩ්ඩක් හුරු කරලා ඉවරලා ඔයා ගත්ත ඇලටම දාන්න. මොකද මේ දවස්වල දේශීය මාළු අඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අර රෙඩ් ලයින් එක එහෙම බෝ වුණාම කොහොමද ගම් ආරේ තියා අඩුම ගානේ හාල්මැස් එකක් හොයා ගන්න හම්බෙන්නේ ඇලවල් වල. ඊට පස්සේ එහෙම අල්ල ගන්නවා නම් ඒක කරගන්න විදිහ තමයි ජනවාරි වගේ සීසන් එකේ ජනවාරි පෙබරවාරි වගේ මාසවල තමයි සාමාන්‍ය ස්නේක් හෙඩ්ලා පැටව දාන්නේ. ඔය පඳුරු අස්සේ කියන්නේ අර මොනවද කෙටල පඳුරු වගේ තියෙනවනේ ඇලවල් වල. ඒ වාස්සේ ඊට පස්සේ කොළරොඩු අස්සේ උණ බට කෑලි එහෙම තියෙන ඇලවල් වල ඒ වාස්සේ එහෙම දෙන්න ඉන්නවා. මේ කාලේදී පෙයා එකක් අඳුර ගන්න විදිහ තමයි උඩින් බලලා අඳුර ගන්න පුළුවන්. එකෙක් පිටිපස්සේ අනිත් එක එලවනවා. ඒ කියන්නේ ෆීමේල් සතා පස්සේ මේල් සතා වගේ එලවන්න පුළුවන්. එතකොට එහෙම මාළු දෙන්නෙක් අල්ල ගන්න පුළුවන්. නැත්තම් කලර්ස් වැඩිම දෙන්නෙක් එක ළඟ ඉන්නවා නම් ඒත් පෙයා එකක්. නැත්තම් රැයට ඔයගොල්ලෝ ටෝච් එකක් ගහලා බලනකොට දෙන්නෙක් එක තැනට වෙලා ඉන්නවා නම් කියන්නේ ස්නේක් හෙඩ් මාළු විවේකයේ ගන්නකොට යටට වෙලා ඉන්නවනේ ටිකක් වෙලා හෙල්ලෙන්නේ නැතුව. එහෙම දෙන්නෙක් එක ළඟ ඉන්නවා නම් ඒත් පෙයා එකක්. ඊට පස්සේ සව හොයා ගන්න පුළුවන් පැටව සෙට් එකක් එක්ක ලොකු දෙන්නෙක් ඉන්නවා. මම නම් කියන්නේ මේ ක්‍රමෙන් පැටව සෙට් එක දාලා කරලා ලොකු යොන් දෙන්න අල්ලලා ගන්න කියලා. මොකද මේ වඳවීමේ තර්ජනයට ලොකු හේතුවක් වෙලා තියෙනවා. එහෙනම් මේ පෙයා එක අයින් වුණාම පොඩි පැටවුන්ට කිසි ආරක්ෂාවක් නැහැ. අනිත් මාළුව වෙල පැටව ටික කන්න පුළුවන්. ලොකු දෙන්න එක්ක පැටව ඉන්නකොට වැඩේ තමයි පැටව කන්න මොකෙක් හරි ආවොත් එහෙම ලොකු දෙන්න එක්ක වෙලා ඉවරලා ඌව ඉවර කරනවා. ඒ හින්දා මේ ක්‍රමෙන් අල්ලන්න එපා. අනිත් ක්‍රමෙන් පෙයා වුණාම අල්ලන්න. අල්ලනවා කියලා ඉවරලා මේ ලොකු ගණන් අල්ලලා ඉවරලා විකුණලා එහෙම වැඩ කරන්න එපා. Tamanට අවශ්‍ය දෙන්නෙක් නම් ඒ දෙන්න විතරක් අල්ලලා ඉවරලා හදා ගන්න. පස්වෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් ඒ කියන්නේ පොඩි කාලේ ස්නේක් හෙඩ්ලා පෙයා එකක් එහෙම පෙයා වෙන්නේ කොහොම පොඩි කාලේ පෙයා එකක් කියන්නේ ජෝඩුවක් එහෙම පිරිමි සතයි ගෑනු සතයි අඟල් දෙකේ වගේ කාලේ අරගෙන ඉවරලා එක ටැංකිය දාලා හදන්න. එහෙම කරොත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් පෙයා එකක් හදා ගන්න පුළුවන්. අඟල් 5 විතර පැන්නම කොහොමද පෙයා වෙනවා. මේ ක්‍රමයේදී විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමයි පොඩි කාලේදී ස්නේක් හෙඩ් මාළුන්ගේ ටිකක් ගෑනු පිරිමි හොයාගන්න අමාරුයි. පැටර්න්ස් වලින් ඒසියාටිකා ගැන පැටර්න්ස් වලින් හෙඩ් එකෙන් වගේ අඳුර ගන්න පුළුවන්.
අනිත් මාළුන්ගෙත් පැටර්න්ස් හෙඩ් වරල් තියෙන විදිහ ඊට පස්සේ ගුද මාර්ගයේ තියෙන විදිහට ඔයගොල්ලන්ට දල අවබෝධයක් ගන්න පුළුවන්. පොඩි කාලේ ටිකක් හොයනවා කියන ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ මේල් ෆීමේල් හොයන්න අඩුම ගානේ අඟල් 4වත් පයින්න ඕනේ. සාමාන්‍ය පොඩිම කාලේදී හොයන්න අමාරුයි. හැබැයි ඒ විදිහට කරොත් ඔයා මේල් සතෙකුයි ෆීමේල් සතෙකුයි අරගෙන ඉරලා අඟල් 3ක වගේ 2ක 3ක වගේ මාළුනේ කොහොම විකුණන්නේ අරගෙන ඉරලා එක ටැංකියක දාලා තිබ්බොත් සමහර විට ලොකු වෙනකොට 75ක් විතර ප්‍රතිශතයක් තියෙනවා පෙයා වෙනවා. එහෙනම් බොයිස් අදට මෙතනින් වීඩියෝ ඉවරයි. මේ ක්‍රම ටිකත් මම අත්හදා බලලා තියෙන්නේ අර පළවෙනි ග්ලාස් ඩිවයිඩර් ක්‍රමේ. ඒක මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාලා ඇති මුලම මගේ කෙලාටි පෙයා එක මේ කොහොමද කියලා. ඒ කියන්නේ පෙයාගේ උන් දෙන්න තාම පොඩි. ඇත්තටම කිව්වොත් අඟල් 4ක් 3ක් වගේ තමයි තාම. ඒ හින්දා එහෙම දාලා ඉවරලා ටිකක් ලොකු වෙනකන් තියලා ඉවරලා එකට දැම්මොත් හරියන්න ඉඩ තියෙනවා. එහෙනම් බොයිස් අදින් මෙතනින් වීඩියෝ ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.